හයි කොහොමද ඉතින්? එහෙනම් අද අපිත් එක්ක පොඩි ට්‍රිප් එකක් යන්. මේ අපි බස් එකේ නැගලා කොල්ලුපිටිය යන ගමන් ඉන්නේ. පොඩි ක්ලිප් ටිකක් විතරයි ගන්න පුළුවන් උනේ. ඉතින් එහෙනම් අපි බස් එකේ යමු කොල්ලුපිටියට. විනාඩි 10ක් විතර පොඩි දුරක් තියෙන්නේ. කොල්ලුපිටියෙන් අපි යන්න ඕනි ස්ටේෂන් එක ගාවට. එහෙනම් අපි යමු. ඉතින් අපි බස් එකෙන් බැස්සා. බස් එකෙන් බැලලා දැන් ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ. ස්ටේෂන් එකේ ටිකට් එක ගන්න ගියා 2:25ට අපිට ට්‍රේන් එක තිබ්බේ. ඉතින් ටිකට් එක රුපියල් 60ක් විතර වුණා. ටිකට් එක අරගෙන පොඩි කඩ චෝට්‍රිකුත් අරගෙන අපි යන්නේ අපේ ලොකේෂන් එකට. කෝච්චියත් එන්න ළඟයි. දැන් කෝච්චිය ආවා. අපි දැන් කෝච්චියට නැගලා යන්නේ. කට්ටියම පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. ඉතින් පොඩි ෆන් එකක් ගන්න ඕන නිසා අපි කට්ටියම එකතු වෙලා චූටි ට්‍රිප් එකක් දාගත්තා. දවස් 2ක කියන්නේ one night එකක්. ඊළඟ දවසේ උදේ එන විදිහට දාගත්තේ. පොඩි රිලැක්ස් එකක් ගන්නත් එක්ක අපි නැවතෙන්න යන්නේ මගේ යාළුවගේ සීයාගේ හොටෙල් එකකේ. ඉතින් අපි ගත්ත ස්නැක් ටිකක් කන ගමන් පොඩි කයියක් ගහගෙන යාළුවෝ ටිකත් එක්ක කෝච්චියේ ගියා. විනාඩි 35ක් විතර ගමනක් තමයි තියෙන්නේ. ඉතින් අපි කෝච්චියෙන් බැහැලා අපි යමු පානදුරේ බීච් එකේ නාන්න. ඉතින් දැන් අපි කෝච්චියෙන් බහින්න තමයි යන්නේ. ලොකේෂන් එකට ආවා. පානදුරේ බැහැලා අපි සීයාගේ හොටෙල් එකට යන්න මගේ යාළුවගේ. ගිහිල්ලා චේන්ජ් එකක් දාගෙන බීච් එකේ නාන්න තමයි දැන් අපි හදන්නේ. ඉතින් මේ බීච් එකේ නාන ගමන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා. වැඩි වීඩියෝ කරේ නෑ. බීච් එක එන්ජොයි කරන්න ඕන නිසා මම ඔයාලගේ vlog එකට දාන්න පොඩි වීඩියෝ ක්ලිප් දෙක තුනක් ගත්තා. පොඩි වැලිසෙල්ලම් ටිකකුත් දැම්මා යාළුවෝ කට්ටියත් එක්ක මතක් කරගන්න. ඉතින් මේ ඊළඟ දවස් වීඩියෝ එක වැඩි වීඩියෝ ගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ ටිකේ අපිට අක්කාලා ගෙදර යන්න ඕනේ හින්දා කෝච්චියට යන්න ආවා. මට වීඩියෝ ගන්න බැරි වුණා කලින් දවස් රෑ වුණ දේවල් වල. මුකුත් වැඩි වුණේ නැහැ. ඉතින් කෑම කාලා අපි නිදා ගන්න ගියා කට්ටියට මහන්සි නිසා. ඉතින් මේ අපි ඉන්නේ ට්‍රේන් එකේ. ආයේ කොල්ලුපිටියට යන ගමන් ගෙදර යන්න. අපි බැහැලා කෑම කන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. අපි කට්ටියටම බඩගිනි මොකද දැන් අපි ට්‍රේන් එකෙන් බැහැලා මේ කන්න යන ගමන් අපි කන්න ගියේ කොල්ලුපිටියේ තියෙන පොඩි කඩේකට. ලයිසන් කාරි තමයි කන්න ගියේ. කෑමක නම් මරු සුපිරි. මට කඩේ නම මතක නෑ. හැබැයි කෑමක සුපිරි. අපි කෑම කාලා ගෙදර යන්නේ. ඉතින් ගොඩක් දුකයි ඒ වුණාට එන්ජොයි කරා. ඉතින් මගේ vlog එක බලපු හැමෝටමත් ගොඩක් thank you. එහෙනම් ගිහින් එන්නම් bye.